හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මං අද උදෙන්ම ආවා අපි වගා කරන ගෙවත්ත බලන්න. අපි වගා කරන ගෙවත්තේ හිටවලා තියෙනවා කරවිල වැටකුළු සහ කව්පි. අපි මුලින්ම දැන් යන්න හදන්නේ කරවිල හිටවලා තියෙන පැත්තට. මේ තියෙන කරවිල පැලවලට කෝටු හිටවලා තියෙන. දැන් මැස්සට කෝටු එන්න තියෙන්නේ. තාමත් පැල පොඩි, හැබැයි තව සතියක් විතර ගියා නම් මේවා ගොඩක් උසට එයි, මැස්ස උඩටම එයි. මේ පැත්තේ කරවිල පැල හිටවලා තියෙනවා. උඩලියද්දී අපි හිටවලා තියෙනවා වැටකුළු පැල. මේ තියෙන වැටකුළු පැල තාමත් පොඩි. මම වීඩියෝ එකක් අරන් එන්නම් වැටකුළු පැල ලොකු වෙලා වැටකුළු කරල් හැදෙනකොට මේ හරිය ගිහිල්ලා බලමු. මේ තියෙන වැටකුළු පැලත් තාම පොඩි. තව සතියක් විතර ගියාට මේවා ගොඩක් උසට එන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ වත්ත තියෙන්නේ. ඉතින් කරවිලයි වැටකුළුයි තමයි මේ ටිකේ හිටවලා තියෙන්නේ. උඩ පැත්තේ හිටවලා තියෙනවා කව්පි පැල. අපි යන් කව්පි පැලත් බලන්න. මේ ටිකේ වැඩිපුරම කව්පි තමයි හිටවලා තියෙන්නේ. මේ ටිකේ තනිකරම කව්පි තියෙන්නේ. මරගල කන්ද තාමත් මීදුම මරගල කන්දේ හැමදාම උදේට කන්ද වැහෙනවා. තාමත් මරගල කන්දේ මීදුම. අපි දැන් ඔහොම යන් කව්පි කොටුවෙන් උඩට මං හිටවපු රාජාල පැල තියෙනවා. අපි රාජාල පැල ටික බලන්න යමු. දැන් රාජාල පැල හිටවලා මාසයක් විතර ඇති. පැල සාමාන්‍යයෙන් දැන් තැන් තැන් වල පැල වෙලා තියෙනවා. මේ තියෙන්නේ පැල ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් පැල මැල වෙලා. මේ රාජාල පැලයක් එනවා. මරගල කන්දේ මීදුම තාමත්. රාජාල වලට දැන් කෝටු හිටවන්න තමයි තියෙන්නේ. වඩුකුරුළු කූඩු මල කලින් වීඩියෝ එකක් දැම්ම වඩුකුරුළු කූඩු. අපේ මෙතනම හදලා තියෙනවා වඩුකුරුළු කූඩු. රාජාල කොටුව ළඟම. මෙතනට මේ විදිහට තමයි අපේ වත්තේ ඉතින් පේන්නේ. අපි දැන් වත්තේ ඉඳලා යන්න හදන්නේ. මට පාර හරියට පෙන්වන්න බැරුණානේ අපේ වත්තට ආපු. දැන් අපි පාර හරියට බලාගෙන යමු. මරගල ඔය දිගේ තමයි අපේ වත්තට එන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි යමු. ඔන්න දැන් අපි මරගල ඔයට බහින්න හදන්නේ. මෙන්න එහෙම මරගල ඔය දිගේ තමයි අපි ඉතින් වත්තට එන්නේ. මේ තියෙන්නේ මරගල ඔය දිගේ වත්තට එන පාර. වතුර නම් මාර පැහැදිලි. ඉස්සරහින් තියෙන අපි නාන තැනත් මම නාන තැනත් පෙන්නන්න. මේ තමයි අපි නාන තැන. වතුර ටික කොහමද? මෙතනින් තමයි ඉතින් අපි නාන්නේ.